හරි එනම් අයිබෝන් කියලා පිළිගන්නවා බස්ටීව් ශ්‍රී ලංකා මගේ YouTube channel එකට. ඉතින් තරින්දයි මොනවද මේ අලුත් වැඩේ? අපි ඉන්වෙක්ස් කියලා කම්පැනි එකක්. අපි තමයි ලංකාවේ පළවෙනි වතාවට මේ වගේ රීකන්ඩිෂන් බස් ලංකාවට ආයනනය කරන්නේ. දැනට අපේ බස් 8ක් ඇවිල්ලා තියෙනවා. තව බස් 30ක් විතර එන්නත් තියෙනවා. ඉතින් අපි ලංකාවේ උගක් කස්ටමර්ස්ලාට ඇෆෝඩබල් මිලකට ලක්ෂරි බසස් ගෙනල්ලා දෙන එක අරමුණක් කරගෙන තමයි මේ බස් ලංකාවට ආනයනය කරේ. ඔගලන් දකිින් පොද අප මේ යුතුන් තියෙනවා කින්ලොන් තියෙනවා තවත් එක වර්ගේ බස් කීපැම්ම ලංකාවට මොඩල් සොලින් එන්න තියෙනවා මේ අපි පෙන්න්න මෙව තින ඔප්ෂන් සනම් මනම් අපි අරපතර ගිට පොට බලමනේ. හරි අපි බලමු දැන් මේ තියෙන බලන් මේ තියෙන ස්පෙෂල් වැඩ කෑලි මොනත් තියන්නිය මේකවිල්ල යුතුන් මේ 61 කියන මොඩල් එක බස්සය 12 මීට බස් එක පැසෙන්ජර් සීටින් කැපැසිටි එක තියෙනවා සීට් 49ක්. මේ බස් එකේ විශේෂත්වය තමා ලංකාව වෙන බස්වලට වඩා ඔප්ෂන්ස් වැඩි. ඒකන් උදාහරණද මේ ඔටෝ මේ වයිප තියෙනවා ලෙන් ඩිපාජ තියෙනවා මේ බස් එකේ ඔටෝ බ්‍රේක් තියෙනවා ඒවගේ මොටෝ ස්ටීරිං ඊට අමතර ඔටෝ හෙඩ්ලයිස් තියෙන රෑට ඔටෝ ලයිට් පත්වෙන එක ඒ අරන්න මේ ඉස්සර පස්ස දෙකම මේන්ටනස් ්‍රී එක්සල් ලැවිල්ල තියෙන. ඒකන්නේ මේ සාමන කිලමේ ලක්ෂ තුනක සර කොල් චෙන්ච් කරම ප්‍රශ්නයන්නෑ ග්‍රීස් ගහන් වෙන අවස්ථාවන්න. ඊට අමතරව පැසෙන්ජර් ලෙග්ස් වලට AC ඇවිල්ලා තියෙනවා. ඒ තවත් ඔය මේ සයිඩ් එකේ තියෙන වීදුරුව එහෙම උඩට උස්සන්න පුළුවන් ඉමර්ජන්සි එක්සිට් හැටියට. දැන් ලංකාවේ බස් වල තියෙන්නේ අර කඩන වගේ ටයිප් එකේ මේකක් නේ. මේක කෙලින්ම මේව දෙපැත්ත උස්සන්න පුළුවන්. ඊට අමතරව ඉමර්ජන්සි එක්සිට් ඩෝර් එකකුත් තියෙනවා. ඔව් ඒ වගේ ඉතින් ස්පෙෂල් ෆීචර්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අය අපි යන්න බලන්න වටේ බස් එක රවම ගිහිල්ලා. ඉතින් මේ සද්දයක් ඇහෙනවා. ඒක වෙනත් පොඩක් කියන්න ඔය. මේක තියෙන විශේෂත්වය මේ ඇවිල්ලා මේ විදුරු ඔක්කොම ඉමර්ජන්සි අවස්ථාවකදී විදුරු කඩන්න නැතුව මේ උඩට උස්සන්න පුළුවන්. එක පැත්තකට විදුරු දෙක ගන්න එනවා මේ වගේ උස්සන ඒවා. අනිත් පැත්තේ දෙයක් තියෙනවා ඒකට. අනිත් පැත්තේ දෙයක් තියෙනවා. ඊට අමතරව අනිත් පැත්තේ ඉමර්ජන්සි එක්සිට් එක තියෙනවා. මේක විශේෂත්වය තමයි මේක කරනට පස්සේ ඔටෝ එලාම් එකක් වදිනවා. එලාම් එකක් වදිනවා. ඔව්. අපි යම් බලන්න පස්සට තමයි මේක තියෙන විශේෂ අමතර දේවල්. මේක ඇවිල්ලා ඉතින් දැන් සාමාන්‍ය බස් වලගේම ලොකු ලගේජ් ඒරියා එකක් තියෙනවා. මේ තියෙන මේන්ටෙනන්ස් ෆ්‍රී ඇක්සස් මේ ඇවිල්ලා තියෙන ටික. ඊට පස්සේ පස්ස ටික මේක රේචායි 336 හෝස් පවර් එන්ජින් එකකින් සමන්විතයි. යුරෝ 5 කාණ්ඩ එන්ජින් එකක්. ඉතින් අර එන්ජින් ඔයිල් චේන්ජ් සයිකල් එක සාමාන්‍ය පරණ බස් වලට වඩා වැඩි සයිකල් එකක් තියෙන සයිකල් එකක් තියෙනවා. ඔව්. අපි යන්න එන එන්ජින් එක බලන්න. යන්න බෑ. ඉතින් මේක තම එන්ජිම ඔයගොල්ලන්ට බැලුවල්මට බලාගන්න පුළුවන් කොහොම සයිස් එක කියලා. ඉතින් අය කියන්න අපිට ඒක විස්තර ටික. වේචායි එන්ජින් එකක්. නිල් පාටට ඉන්නේ වේචායි එන්ජින්. මේක ඇවිල්ලා හෝස් පවර් 336කින් සමන්විතයි. අනිත් එක මේක ඉස්සරහට තමයි දැන් අලුතින් ඉන්න බස් වල වගේ මේකෙත් ඉලෙක්ට්‍රික් ෆෑන් තමයි තියෙන්නේ. රේඩියේටර් අර පරණ බස් වල වගේ ෆෑන් එකක් නැහැ. ඉලෙක්ට්‍රික් ෆෑන් 6කින් සමන්විතයි. ඊට අමතරව එන්ජින් ධාරිතාවේ සාමාන්‍යයෙන් 9700 ගාන cc වගේ කැපැසිටියක් තියෙනවා. අනිත් හුඟක් පරණ බස් එක බලද්දී හුඟක් තෙල් වැඩ ගන්නවා. ඔව්. ඊට අමතරව දැන් මේකේ දැන් පේනවා මේ තියෙන කන්ඩිෂන් එකේම ඔරිජිනල් ආපු තත්ත්වෙම තමයි මේ තියෙන්නේ. අපි තාම මේ සෝදලවත් මේවා කරලා නැහැ ලංකාවට ගෙනාපු විදිහටම තාම තියෙන්නේ. මේ අර පරණ ඒවාට වඩා මේකේ ෆෑන් බෙල්ට්ස් එකමත් අඩුයි දැන්. ඒ කියන්නේ මොකද ඉලෙක්ට්‍රික් මේක ඇවිල්ලා තියෙන හින්දා. ඔව්. කොහොම හරි මේ සාමාන්‍ය මේ එන්ජින් එකක් හරියට මේන්ටේන් කරලා මේවා කරනවා නම් දැන් අපි ගෙනල්ලා තියෙන මේ බස් කිලෝමීටර 70000 80000 ඔය වගේ රේන්ජස් වල තියෙන බස් මේවා හරියට මේන්ටේන් කරලා දුවනවා නම් ඉතින් කිලෝමීටර 10,000 15ක් දුවා ගන්න එක කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. ඔව්. හරි එතකොට ඕක තමයි යුටොන් මේ මොඩල් එක මදයි 6122 මොඩල් 6122 මොඩල් එකේ එළිය තියෙන ෆීචර්ස් ටික. එහෙනම් අපි යන් ඇතුළට බලන්න මේකේ තියෙන මොනවද ස්පෙෂල් ෆීචර්ස් කියලා. ඉතින් අපි මේ බස් එකේ එළිය ෆීචර්ස් ඔක්කොම ටික බැලුවා. ඉතින් තරින්ද ඇතුළේ ඉන්නවා. අපි ඇතුළට ගිහින් බලමු මොනවද මේ බස් එකේ තියෙන ස්පෙෂල් ෆීචර්ස් කියලා. හරි දැන් මෙතන තරින්ද ඉන්න අපි අහමු මේකේ ඩ්‍රයිවර්ට සහ ඇතුළේ විස්තර මොනවද කියලා බස් එකේ ඇතුළේ මේ ස්පෙෂල්ම තියෙන දේවල් මේ යුටුම් බස් එකේ විලා තියෙනවා. මේකේ ඩ්‍රයිවර්ට කියන පාවිච්චි තමයි මේ
නෝමල් වෙලා රීසිදා නොතිබුණත් මේ ඔරිජිනල් ෆැක්ටරි ෆිටඩ් ආපු ෆෑන් සෙට් එකක් තියෙනවා. දෙපැත්තෙම මේ ඩ්‍රයිවර්ට ගෝලයට දෙන්නට මේ ෆෑන් තියෙනවා. අයිති කාරණේ බර එක තියෙන එකින් අතර ඩැමේජ් එකක් මුකුත් වෙන්නේ නැහැ. ඔව්. ඊට අමතරව මේ මේකේ කියන්නේ උඩ මේ ග්ලාස් එකේම ඔක්කොම මේ හීටර් ඇවිල්ලා තියෙන්නේ. සයිඩ් මිරර්ස්ුත් හීටර් තියෙන්නේ. ඒක ඔක්කොම මෙතනින් ඔන් කරන්න තියෙනවා. මේ ලොටෝ කියලා තියෙන එක දැම්මම මෙහෙම හෙඩ්ලයිට්ස් ඔක්කොම රයිට් ඔටෝ ඔන් වෙනවා. ඔව්. ඉතින් වැස්ස වෙලාවට එහෙම මේ ඔය ඉස්සරහ තියෙන සෙන්ස් එකෙන් මම අර ඉස්සර පෙන්නවා වගේ මේ වැස්ස වැටෙනවා අඳුරගෙන ඔටෝ වයිපර් ඔන් වෙන ෆන්ක්ෂන් එක තියෙනවා. වාහනේ ලේන් මාරු වෙනකොට අර වෝනින් එක දෙනවා. ඒ වගේ ඔප්ෂන්ස් එකක් තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා මේකේ වාහනේ මේ ඉකෝ එතකොට මේ නෝමල් මෝඩ්ස් කියලා අපේ ඩ්‍රයිව් මේකත් එක්ක අනුව තෙල් පිච්චෙන එක කන්ට්‍රෝල් කරන්න කාර් වල තියෙනවා වගේ එහෙම ඔප්ෂන් එකක් තියෙනවා. ඊට අමතරව මේක ඇවිල්ලා තියෙන්නේ මේ ටෙල්ම රිටාඩ සිස්ටම් එක. ටෙල්ම කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. මේක මේ පස්සට මේවා කරන් බ්‍රේක් ගන්න අර බ්‍රේක් මේක පාගන්න ඕනේ නැහැ. රිටාඩ් එකෙන් තමයි දැන් අලුත් මේවල මේ බ්‍රේක් ෆන්ක්ෂන්ස් වැඩ කරන්නේ. ඊට අමතරව මෙතන ඩෑෂ්බෝඩ් කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඩ්‍රයිවර්ට ඉතින් දැන් අර අලුත් මේකත් එක්ක අලුත් ට්‍රෙන්ඩ් එකක් නේ. එහෙනම් දැන් කැමති මේකත් තමයි ඩෑෂ්බෝඩ් ගිය සිස්ටම් එක. ඒකින්ද හරි පාසුයි. ඒ වගේම මේ බැලුන් හොඳ සීට් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් මේ සුව පාසුවෙන් දුර ගමනක් යන ඩ්‍රයිවර් කෙනෙක්ට ඉතින් ඇත්තටම නියම වාහනයක් තමයි මේක. ඒකට පැසෙන්ජර්ට විතරක් නෙමෙයි මේක වැඩ කරන ඩ්‍රයිවර්ට පවා සැපට යන්න තමයි මේ වාහනේ හදලා තියෙන්නේ. ඉතින් අය අපි බලමු මේ ඇතුලේ පැසෙන්ජර්ට මොනවද තියෙන ෆීචර්ස් කියලා. හරි. මේක ඇවිල්ලා තියෙන මේන් ෆීචර් තමයි කියන්නේ මේ දැන් ඉස්සර ආපු යුතුන් වලට වඩා මේකේ සීට්ස් වෙනස්. එකක් ඇවිල්ලා මේ ලෙදර් සීට්ස්. ඒ කියන්නේ මේවා ක්ලීන් කරන්න ලේසි. ඒ වගේම මේ සීට් එක පල්ලෙන්ද මගින්ටත් සප පාසුයි. ඊට අමතරව මේකේ මේ හැම සීට් එකකම මේ සීට් බෙල්ට් එලාම් සිස්ටම් එකක් තියෙනවා. ඒක කියන්නේ ඔටෝමැටිකලි ඒක ඉන්බිල්ට් සිස්ටම් එකක් හැටියට රජයේ අලුත් රෙගියුලේෂන්ස් එක්ක මැච් වෙන්නත් එක්කම ඒ ෆන්ක්ෂන්ස් මේ මුළු හැම සීට් එකේම තියෙනවා. ඊට අමතරව එතකොට මේ කියන්නේ හොරට දාගෙන යන්න බෑ සීට් බෙල්ට්. ඒ කියන්නේ නිකන් අර තියාගෙන යන්න බෑ. ඉන්ඩිකේට් කරනවා. රයිට් රයිට් රයිට්. ඒකයි ඊට පස්සේ මේ කකුලට එන හීටින් කූල් මේ ෆෑන් සිස්ටම් එකක් තියෙනවා. ගොඩක් පැසෙන්ජර්ස් ළඟ ඒක ඇවිල්ලා තියෙනවා. අපි පොඩ්ඩක් ඒක මේ පෙන්නමුද මේ ඇතුලේ තියෙන ෆෑන් එක. මේක නේද ඒක? ඔව් අන්න හරි. ඔකෙන් තමයි මේ කියන්නේ හීට් නෝමල් වින්ඩ් එක එහෙම ඔප්ෂන්ස් එනවා. අනිත් එක හැම සීට් එකම චාර්ජින් ඔප්ෂන්ස් ඒක ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවානේ. ඊට අමතරව මේක තමයි වැදගත්ම දේ කියන්නේ හදිස්සි අවස්ථාවකදී අවශ්‍ය වෙන දේ තමයි මේක. මේක ඇවිල්ලා මෙන්න emergency windows open කරන්න පුළුවන් එක. මේ ෆන්ක්ෂන්ස් ඇත්තටම ඩොමෙස්ටික් ලංකාවේ වෙලා තියෙන වර්ෂන්ස් වල ඇවිල්ලා නැහැ. නමුත් මේක වටිනාකම තියෙන ඉමර්ජන්සි එකේදී විතර මේක කඩන්න ගන්න මොකුත් ඕනේ නැහැ. උඩට මේවා කරා එළියට යන්න පුළුවන්. ඒවල පිටිපස්සටත් මේ වගේම මේ එක පැත්තකට දිග ගානේ වීදුරු ඇවිල්ලා තියෙනවා. එතකොට ඔක්කොම හතරක් තියෙනවානේ. හතරක් තියෙනවා මේ දාන්න මේක හරියට වැහුවට පස්සේ තමයි මේ එලාම් එක ඕෆ් වෙන්නේ. රයිට්. මෙතන වෙනම මංකේ පොයි වීදුරු දින්නේ වලට අමතරව මෙතන ඉමර්ජන්සි එක්සිට් එකක් තියෙනවා. ඊට පස්සේ මේ උඩ එක්සිට්ස් මෙතනයි මෙතන දෙකක් ඇවිල්ලා තියෙනවා. අයිති ඉස්සරහ බටන් එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරාම මේක ඔටෝ මේ පිටිපස්සේ මේකත් රයිට් රයිට්. ඒ බටන් එකේ ඉමර්ජන්සි එකේදී ඒක ප්‍රෙස් කරාම වීදුරුව පුපුරනවා. එහෙම තමයි හදලා තියෙන්නේ නේ. ෆන්ක්ෂන්ස් වලින් සාමාන්‍ය තෙලා තියෙනවා. ඉතින් අර අයිති මේකේ විශේෂම දේ තමයි කියන්නේ මේ හුඟක් පැසෙන්ජර්ස් වලට හුඟක් කම්ෆර්ටබලි අර ඉඩ ඇතුලේ යන්න පුළුවන්. ඔව් මේකත් තියෙන මේ සීට් අතරේම කකුල සීට් එක අතර ගැප් එක බැලුවොත් ඔව් හොඳ ලෙග් රූම් එකක් තියෙනවා. ඔව් දුර ගමනක් යන මිනිස්සුන්ට ඉතින් ඇත්තටම මාර පාසුවෙන් ගමනක් යන්න පුළුවන්. යන්න පුළුවන්. බස් එකක් තමයි. අයිති මේ දැන් දකින්නට මේ කන්ඩිෂන් එකේම මේ ඔරිජිනල් ආපු විදිහම තමයි කියන්නේ. ඒ කන්ඩිෂන් බස් වුණත් කියන්නේ මේවා අපි මේ තාම ක්ලීන් කරලවත් මොකුත් නැහැ. මේ කියන්නේ මේ තිබ්බේදී අතන ක්ලීන් කරන්න දෙයක්වත් නැහැ කියන්නේ. එච්චරට පිරිසුදු බාපු ගාම ඉතින් පිරිසුදුවට ඒ ක්වොලිටි අද අරන් හෙට පාරට දාන්න පුළුවන් තත්ත්වය තියෙනවා. ඒ වගේම තියෙනවා. ඉතින් අපි මේක බලලා අපි යන් එහා පැත්තට කිංලොන් බස් එකක් තියෙනවා. ඒ බස් එක බලලා මේ ගැන පොඩ්ඩක් කතා කරමු. හරි දැන් අපි මෙන් ඇවිල්ලා තින්නේ මේ අලුත් බස් සෙට් එකේ කිංලොන් බස් එක ගාවට. ඉතින් අය කියන්නකෝ මොනවද මේකේ විස්තර? මේ ඇවිල්ලා කිංලොන් මේ 6127 කියන මොඩල් එක.
ඔගොල්ලෝ සාමාන්‍යයෙන් මේක දැකලත් ඇති මේ වගේ මොඩල් එක තියෙනවා CTB එකේ බස් කීපයක් ගෙනාවා. ඔව් නමුත් මේකේ ලොකු වෙනස්කම් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මේක ඇවිල්ලා කියන්නේ ඩෑෂ්බෝඩ් ගිය පද්ධතියකින් සමන්විත. දැන් අර කින්ග්ලොම් පරිණිමේ ඔක්කොම ෆ්ලෝබෝඩ් ගියස් නේ තියෙන්නේ. අයිති මේකේ ඩෑෂ්බෝඩ් එකත් වෙනස් ඒකත් එක්ක බලද්දී. නමුත් මේකෙත් අර මං කියපු යූතොන් වලට සමානව ඉමර්ජන්සි එක්සිට් අර වීදුරු වලට ඇරනවා වගේ ඒ වගේ ෆන්ක්ෂන්ස් ඔක්කොම තියෙනවා. පිටිපස්ස ඔක්කොම මේන්ටෙනන්ස් ෆ්‍රී ඇක්සල් තියෙන්නේ. ඊට අමතරව මේක එන්ජින් එක ඇවිල්ලා තියෙන්නේ USI 330 කියන මේ හෝස් පවර් කැටගරි එකේ එන්ජින් එක. ඔව්. මේක කියන්නේ විශේෂත්වය තමයි අර අපි මෙහෙන් ගේනකොට පොඩ්ඩක් කස්ටමයිස් කරලා මේකට අර මේ සීට් වලට හෙඩ් රෙස්ට් වලට කවර දාලා කාපට් වගේ මේව දාලා තියෙන්නේ. ඉතින් කස්ටමර්ගේ අවශ්‍යතාවය අනුව අපිට මේකට තව විශේෂ ඔප්ෂන්ස් ඇඩ් කරන්න පුළුවන් වෙන දේවල්. ඒ කියන්නේ පාට කවදාරි දවසක බස් එකක් ගන්න ඕන නම් පාට ඕන ෆීචර්ස් ටික අපිට කියලා කස්ටමයිස් කරගන්න පුළුවන්. කියන්නේ 3D කාපට්ස් උඩ ලයිට්ස් හදනේ දානේවා ඒ වගේ ඔප්ෂන්ස් උනත් අපිට ඕන දෙයක් ඇඩ් කරලා ලංකාවට මේ බස් ගෙනල්ලා දෙන්න පුළුවන්. හරි. එතකොට ඔහොම තමයි මේ මේ කින්ග්ලොන් එකේ තත්ත්වය. අපිට යන්න වටේ බලන්න. හරි දැන් අපි ඇවිල්ලින්නේ මේ කින්ග්ලොන් බස් එකේ එන්ජින් එක ගාවට. ඉතින් තරින්ද කියන්නකෝ මේකේ විස්තර ටික. මේ කින්ග්ලොන් බස් එක ඇවිල්ලා මේක 12 මීටර් බස් එකක්. මේකේ තියෙන්නේ USI කියන වර්ගයේ එන්ජින් එකක්. USI හෝස් පවර් 330 එන්ජින් එක තමයි මේකේ තියෙන්නේ. අනිත් මේකේ තව විශේෂත්වයක් තමයි මේකේ අර යූතොන් වගේම ඉලෙක්ට්‍රික් ෆෑන් සිස්ටම් එකක් ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේකේ ෆෑන් 7ක් තියෙනවා. යූතොන්ගේ ෆෑන් 6 තියෙන්නේ. අනිත් මේකේ ෆෑන් තියෙන්නේ අනිත් පැත්තට. අරගේ අර පිස්සල බැලුවාම ඔගලන්ට මතක ඇති මේක ඇතුළ පැත්තර තමයි තිබ්බේ. මෙතන හුඟක් අනිත් ඔයගොල්ලන් පේනවා ඇති මේ හරි බාන්නක මේ හුඟක් ලොකු ඉඩක් තියෙනවා මේ. මෙතන එන්ජින් මේකේ වැඩක් කරන්න උනත් ඕන දෙයකට ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. මේ ඊට අමතරව කියන්නේ මේක ඇවිල්ලා කියන්නේ ඔය AC සිස්ටම් එක ඒක ඔක්කොම අරකට සමානම තමයි තියෙන්නේ. අපි එහෙන් ගේනකොට මේ ෆෑන් බෙල්ස් එතකොට එන්ජින් ඔයිල් ට්‍රාන්ස්මිෂන් ඔයිල් ඒ ඔක්කොම අපි අලුතෙන් දාන කියන්නේ මේ බස් එකක් දුවපු බස් නෙමෙයි. නමුත් අපි ලංකාවට ගිහින්න කලින් මේ දේවල් වෙන මේවා කරලා තමයි ආනයනය කරන්නේ. ඉතින් මේ ඔයගොල්ලන් පේනවාද ඉතින් එන්ජින් එකේ කන්ඩිෂන් එක උනත් බලුවා මෙහෙම අතනම කියන්නේ පරිම කන්ඩිෂන් එකක් තියෙනවා. ඉතින් මේ අපි මේ පිටිවස්ස වල මොකුත් සෝදලවත් නැහැ තාම. තාම නැහැ. මේ ගන්නපු ගම තමයි තාම තියෙන්නේ. ඒ අපේ විදිහටම තමයි මේ තියෙන්නේ. රයිට්. එහෙනම් අතුරු පැත්තට බලමු මේක කියලා බලමු අමතර දේවල් ටික. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ කින්ග්ලොන් බස් එක ගාවට. ඉතින් අපි ඇතුළට යන් ඇතුළේ තරින්ද අයියා ඉන්නවා. ඇතුළේ විස්තරේ අපි තරින්ද අයියාගෙන් අහගමු. මොකද ඒකේ විශේෂතා කියලා. හරි අපි දැන් බස් එක ඇතුළේ ඉන්නේ. තරින්ද අයියා ඉන්නවා. ඉතින් අයියා කියන්නකෝ මේකේ ඇතුළේ කොහොමද ෆීචර්ස් තියෙන්නේ කියලා. මේක දැන් අර මං කියපු කට්ටිය දැකලා තියෙන කින්ග්ලොන් එකත් එක්ක බැලුවා මේකේ වෙනස්කම ඇවිල්ලා මේ තනිකර සම්පූර්ණයෙන්ම වෙනම ඩිසයින් එකේ කියන ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා. ඒක ඩෑෂ්බෝඩ් එක මේකේ හැඩ සම්පූර්ණ වෙනවා. සයින්ත් මේක මේ ඩෑෂ්බෝඩ් ගියර් සිස්ටම් එකක් තියෙන්නේ. දැන් අලුත් කට්ටිය හුඟක් අය කැමති අලුත් බස් වල මේ වගේ ගියර් සිස්ටම් එක මේක ඔරිජිනල් මේම ඩෑෂ්බෝඩ් කියාපු බස් එක. ඊට අමතරව මේක ඇවිල්ලා යූතොන් එකේ වගේම ටෙල්ම රිටාර්ඩ් සිස්ටම් එකක් තියෙනවා. දැන් බ්‍රේක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේකෙන් ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ මේකේ USB මෙතන USB කොමත් පහක් විතර තියෙන ඩ්‍රයිවර් මේ තියෙනවා. ඊට පස්සේ ABS තියෙනවා. ඊට පස්සේ ලේන් ඩිපාස් සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේ ඔප්ෂන්ස් වලින් සමානිත. ඒ කියන්නේ සාමාන්‍ය ලංකාවේ ආපු එකට වඩා පොඩි මේ අප්ග්‍රේඩ් ස්පෙක් එකක් තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මේකේ අර කිව්වාගේ මාර්කේ වගේ ෆ්ලෝ එකේ හීටර් මේ එකේ එන සිස්ටම් එක තියෙනවා හීට් එක. ඊට පස්සේ ඉමර්ජන්සි එක්සිට්ස් උනත් අර උඩට අරින්න පුළුවන් හැකියාව තියෙනවා. මේක විශේෂ දෙයක් කරලා තියෙන එකක් තමයි මේක දැන් මේ කාපට් සිස්ටම් එකයි මේ කාපට් ටීම අපි එහෙන් ඇත්තටම මේ මේකට දාලා මේක අපි උඩට යම් බලන්න පෙන්නන්න මම ඩීටේල්ස් ටික දැන් මේ පේනවා ඉතින් මේ තනිකර මේ දකින්නට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කාපට් එකක් තියෙන්නේ. කාපට් එක කියන්නේ කවුරුහට තුන සනීප. ඔව් සනීප මාරු සනීපයි. ක්වොලිටි කාපට් එකක් තමයි දාලා තින්නේ. ඊට අමතරව මේ කාපට් එකකින්
අමතර මෙතන දැම හෙටරස්ට එක න්න කවර දාලා තියන්නේ මේ වගේ ඒක දැම මර ලොක ඇත්තින ලක්ෂර ගතියක් තියෙනවා අයිත කියන්න සිත්සුත් ඇතන ඩ ඇවිල්ලද එන්නඉතින් අර තුරගමන් දුවන කට්ට ීන් කරන්නේ හරිම පාසු පාසු බක්ෂක වගේ මේ වීදුරු ඔක්කොම උඩට උසන්ට පුසන්න වීදුරු ඉමජන්සික්ෂ ඊටමත අරකගේම හතරත් තියෙනවානේ වෙනම තියෙනවා මේ තවිශෂත් තවමද මේ අනි බස් එක බලද මේක මේ ඉමජන්සි එක්සි අතර තියෙන මේ ගැප ස්පේස් ඇතිය ඔබන්ගේ ඇතරම් දෙන්නට දෙන්නට අන්න මෙත කියන කකුල් අතර ඇතරම අඩි අඩි දෙක තුතුන විතර වගේ පරතර ඇත්ති ඊට අමතර පිටිබස්සේ සිත් පේලියත් පස්සේතුන හොඳ කම්පර පාසි යන්න පුළුවන්නේ සීත්සුනත් ක්‍රීන් කරන්න පාසුයි පාසුයි ඒවගේ තියර සයින්ය ඇකට සැප පාසු ඉතින් කොමර ඉදිරියටත් අපි කියන්නේ තව බස්සුවක් ගෙන්න්නන්නවා ඇපි මේ විඩියෝ බලන්නට කියන්නේ උල්ලන්ට අවශ්‍ය බස් තීරවලන් අපිට කතාගන්න අපි ප්‍රිකන්ඩේෂන් බස් ලංකා කඩුව මුදලකට ගෙනල දෙන්න පුළුව ඒවගේ බස් කැමතිදේ කසමස් කරලා අපට ගෙනල දෙන්න මේ බස්ස ගතන මෙටල් මීට බස්සේ සිට 40 තින පසෙන්ජ නමුත් සමර කටේ සිත් 53 ආහන 51 හනවා වගේ අපිට මේකට ගෙනන් දෙන්නකුව උඩ ලයිට් වැඩිපු රයිඩ් කරන්න පුළුවන් පොල කාපත් වෙනස්කාන්න පුළ ඇති අවශ්‍ය ඕනම වෙනසක් කරලා අපිට ඉදිරී බස් ගෙනල දෙන්න පුළුවන් අර එතකොට අය මේ අපේ මේ වීඩියෝ බලනක නෙට්ට කාටරි බස්ස එකක් ගන්න ඔන්න කොමද අපි මේ ඔගොළම කටක් කරගන්නේ අපි බස්කන්න කැමති කට්ටින්නවා නම් අමං මේ කියන නම්බරයකට ඔන්න වෙලාක කටැක් කරන්න නොත් 70640124 අපි නොත් 70640124 කිය නම්බරකට මේ ඔන්ලා කතාගන්න පෙමිලගන්න දැනගන්න පුළුවන් ඒ වගේම ඔබට අවශ්‍යතාව ඇති න නම්මනවාර ස්පෙසිෆිකේෂන් චේන්ජ් කරන්න බස්වල ඉන්ටිරේෂන් කන්න ඒදවල අපි අනිවාරෙන් ඒ අවශ්‍යතාව මත පේන්ටිකින්ද ලොක්කෝපි කරලදන්න තැංක හනති මල්ලින් අපි සම්බන්ධ කරගත්තට අනි බෝම ස්තුති මාත් මේ වැඩට සම්බන්ධ කරගත්තර ඉතිං කියන්න ඕනේ ඇත්තරම සුපිරි කොලිටි බස් ඉතින් මේ ඔගොල්ලොත් ඇවිල්ලා මේ නම්බස්වලට කතා කරලා දිනයක් වෙන් කරගෙන ඔගොල්ලොත් ඇවිල බලන්න දැගති හුඟක් බස්සෝනස්ලා දැ මේ රැල්ලක් යනවා නිකල් ලේලන්ටික මාරු කරන්න ඕන කියල සුපෝගබෝගි බස්වලට ඉතින් ඔත් බස්සෝන කෙනෙක් නම් වටත් මේගේ බස්ස එකට මාරුවෙන්න්න ඔන්නම් ඉතින් බ්‍රෑන්්ිය කොලිටියකටම බස්ස එකක් ගන්න ඔන්නම් ඉන්නෙක්සකට කතා කරන්න මං විස්තර ඔක්කමටික පල්ල දාලා තියෙනවා ඒනම් අපි මේගේ තව වීඩියෝකින් හම්බෙම එන ජයවා